ගුණය මකල අපි ಗುಣ මකුයි කියන්නේ. ඒ කියන්නේ ಗುಣ කියනවට කැමති. දැන් මං කිව්වා මේ මහත්තයා නම් මෙහෙමයි. යනකන් ඉඳලා කියන ආම්දුරු දන්න ඇති. අපිනේ දන්නේ එයා ගැන. මම පාන්සුකූලයකට ගිහිල්ලා පින්වත්නි උපාසක අම්මා කෙනෙක් ගැන විස්තරයක් කළා. හරීම ගුණවත්, හරීම සිල්. මොකද මං එයාව දන්න විදිය. පන්සලට එන්න හම්බුන්නේ නැහැ. හෑන්ඩ් ෆෝන් එක කීන් ගන්න. හෙලෝ කිව්. මොනවද හාමුදුරනේ කියපු පට්ටපල් බොරු. ඔය ගෑණි ගැන දන්නේ අපිනේ අපෙන් අහගන්න කිව්වා. ඕන් ගුණමකුකම. ගුණමකන. ඔය වැඩපොළවල් වල ආයතන වල ඉස්කෝල ලොක්කගේ කනට ලං වෙලා කරන්නෙම ගුණමකුකන්නේ. සර් දන්නේ එයාගේ හැටි අපිනේ දන්නේ. සර් ආවේ අලුතෙන්නේ අපෙන් අහගන්න එයා ගැන කියලා. ಗುಣ නම් මකන්න එපා පිමා. ඔය මිනිස්සු ಗುಣ මකන්නේ ඇයි? ඇත්තටම මට කියන්න. තරහද? තරහකට නෙමෙයි. එක බත්පතේ කනවා. එකට ඉඳගෙන hina වෙලා කතා කරනවා. එකට ගමන් බිමන් යන තරහට නෙවෙයි. එහෙනම් ඒගොල්ලෝ විනාශ කරා කියලා වැටුප් වැඩි වෙනවද? ඉන්ක්‍රිමන්ට් වැඩි වෙනවද? නෑ. මතක තියාගන්න ඒගොල්ලන්ගේ බැබලීම බලන් ඉන්න බැරි නිසා Tamanට වැඩි දෙයක් තව කෙනෙක් ගාව තියෙනවා නම් මිනිස්සු ඒ ගුණය විනාශ කරන්නම හදන ලෝකෙක අපි ඉන්නේ. ලස්සන කතාවක් තියෙනවානේ කණාමැදිරියෙක් යනවලු ආසෙ පියාඹගෙන. කණාමැදිරියගේ ඔය පශ්චාත් භාගයේ පැත්තේ තියෙන පොඩි ගැජට් එකක්. මේ ලයිට් එකක් පත්තු වෙනවා. කණාමැදිරිය එහෙම යද්දි සර්පෙක් කෙලවනවලු කණාමැදිරියගේ පස්සෙන් කණ්ඩ. පළවෙනි දවසේ බේරුණා, දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ අහු වුණා. ඔය බිත්ති කොනක හිර වුණා. කණාමැදිරිය සර්පයා ඇවිල්ලා දැන් ගිලින්න ඕන්න මෙන්න. කණාමැදිරියා කිව්වලු කමන්නේ මාව කාපන්. ප්‍රශ්න 3ක් තියෙනවා උත්තර දීලම කාපන්. ඒ පරහවලු මොකක්ද? පළවෙනි එක මා එක්ක මොකද්ද මෙච්චර තරහ? අපෝ තරහක් නෑ. මට මොකද්ද කණාමැදිරිත් එක්ක තියෙන තරහ? දෙවෙනි ප්‍රශ්නය අහවලු එහෙනම් මං වගේ උඹ කණ්ඩ ආසයිද? පිස්සුද? මං කණාමැදිරි කණ්ඩ ආස නෑ. ජරා මං කන්නේ ගෙම්බෝ මීයෝ වගේ ලොකු සත්තු. ඒ පාර තුන්වෙනි ප්‍රශ්නය අහවලු ඉතින් බං තරහක් නැත්තම් මං වගේ උඹ කණ්ඩත් ආස නැත්තම් ඇයි මේ මාව මරන් කණ්ඩ හදන්නේ? ඒ පාර සර්පයා කොළු උඹ දිලිසෙනවා මට බලන් ඉන්න බෑ කියලා. ඕකනේ ඇත්තනේ. ගිහි පැවිදි අපි ඔක්කොම කණ්ඩ හදන්නේ වටේ ඉඳන් අපේ බැබලීම බලන් ඉන්න බැරි නිසා.